ආයි බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වෙලාකොලෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. පෙබරවාරි මාසයේ මීන ලග්න හිමියන්ට කොහොමද? උසස් වීම සහ වැඩි වැටුප් තමයි මේ මාසය තුල ඔබට ලැබෙන්නේ. බලමු මොන වගේ ග්‍රහචාරය දීලා තියෙන්නේ කියලා. සෙනසුරු ලග්නයේ ගමන් කරත් මේ පෙබරවාරි මාසයේ ආරම්භ වෙනකොට 11 වෙනියේ යෙදලා තිබුණේ චතුර්ග්‍රහ යෝගය. මීන ලග්නයට හිමි ඔබට අතිශය සුබඵල උදා කරනවා. මේ චතුර්ග්‍රහ යෝගයේ මේ මාසයේ බොහෝ ලග්නවලට උදා වෙලා තියෙනවා. බොහෝ ලග්නවලට කියන්නේ සමස්තයක් වශයෙන් සියලුම ලග්නවලට සුබඵල තමයි මේ මාසය තුල පෙන්눔 කරන්නේ. මොකද කුජ ඇවිල්ලා තියෙනවා හොඳ ස්ථානයකට. ඉතින් මේ වගේ ප්‍රතිඵල තමයි මේ ලග්න හිමියන්ට ලැබෙන්නේ. ඉතින් මීන ලග්න හිමියන්ටත් අතිශය සුබඵල උදා කරන බව තමයි කියන්න තියෙන්නේ. රැකියාව සම්බන්ධයෙන් ඔබ තුල පැවති බලාපොරොත්තු පහසුවෙන් ඉටු කර ගන්න හැකි වෙනවා. වැඩි වැටුප් ආදී හිමි වේවි. රැකියා අපේක්ෂිත අයගේ රැකියා බලාපොරොත්තු ඉටු වෙන බව තමයි කියන්න තියෙන්නේ. වාසනාව තියෙනවා ඒ සඳහා. බුද්ධිය මෙහෙවා කරන රැකියා කටයුතු වල නිරත අයට මේ මාසයේ වඩා සුබ ඵලදායකයි. ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. ඒවෙන් බලාපොරොත්තු වන පරිදි ලාභ ලැබෙනවා. විදේශ ගමන් විදේශ රැකියා අපේක්ෂා අයගේ අපේක්ෂා ඉටු වෙනවා. ඔබේ ලග්නාධිපති ගුරු 4 වැන්නේ සිටීම ඉතාමත්ම සුබදායකයි. ඉඩකඩම් ගේ දොර දීපල සම්බන්ධයෙන් පැවති බලාපොරොත්තු ඉටු වේවි. ඉඩකඩම් වගා කටයුතු පොළොව ආශ්‍රිත කටයුතු වල අයගේ ආදායම් තත්ත්වයන් ඉහළ යාවි. ඔබට නිවසක් ඉදි කරගන්න නිවසේ අලුත් වැඩියාවක් කරගන්න සුදුසු මාසයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. ඉඩමක් විකුණ ගන්න අයට උනත් මේ බලාපොරොත්තු මේ මාසය තුල බොහෝ දුරට ඉටු වෙන්නට පුළුවන්. ලාභදායීව ඒ කරගන්න පුළුවන් වේවි. කුජ 11 වැන්නේ උච්ච බලයෙන් සිටින නිසා කෝටියක් දෝෂ භංග කරමින් රචිත් සමග සති දෙකක් ඉන්නේ 11 වැන්නේ. ඉතින් රජයේ රැකියාවල නිරත අයට විශේෂ සුබඵලදායක තත්වයක් උදා වේවි. තනතුරු ගරු සම්මාන වගේ දේවල් හිමි වෙන්න පුළුවන්. පිළිඳ ව්‍යාපාරවලත් ඉහත ලාභ ලැබෙනවා. ඔබට නොලැබී තිබුණු දීපල ආදී මේ මාසයේ ලැබෙවි. සතුරු කරදර මේ මාසයේ අඩු වෙනවා. දේශපාලන ශාස්ත්‍රයේ නිරත අයට මේ මාසයේ වඩාත්ම සුබදායකයි. මහජන ප්‍රසාදයේ හිමි වෙන ඔබේ ධෛර්ය ශක්තිය උනන්දු ආත්ම ශක්තිය වැඩි වෙන මාසයක්. ඒ සියල්ලෙන් ඔබට ලොකු දියුණුවකට යන්න පුළුවන්. ඔබට විශාල කීර්ති නාමයක් මේ මාසයේ ලැබෙනවා. විදේශී රැකියාවල යන අයට මේ මාසයේ සුබදායකයි. විදේශ රැකියාවල නිරත අයගේ විශේෂ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පෞල් ජීවිතය ගත්තත් මේ මාසයේ ගැටලු ඒ තරම් ඇති වෙන්නේ නැහැ. සියලු දෙනාට සතුටින් ඉන්න පුළුවන් කාලයක්. අධ්‍යාපන කටයුතු වල අයටත් මේ කරන අයටත් මේ මාසයේ සුබදායකයි. තරඟ විභාග ආදියත් සමත් වීමේ හැකියාව තියෙනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් තදබල රෝග පීඩාවන් නැති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අලස කම්මැලි බවක් තුල සිටින්නට පුළුවන්. පාදාබාධ වගේ දේවල් හැදෙන්නට පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔබට සුබ දිනය බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා. ඔබේ වර්ණය රන්වන් සහ රතු. ඔබට ජය අංක ලෙස අපිට කියන්න පුළුවන් අංක 3 සහ 9. මෙන්න මේ කියන සුභාසුභ පලාපල මේ සුභාසුභ පලාපල මීන ලග්න හිමියන්ට පෙබරවාරි මාසයේ ලැබෙවි. ඇත්තටම ඔබට යම් අපල උපද්‍රව රෝගාබාධ තත්වයන් තිබෙනවා නම් ඔබ පංචශීලාදී ප්‍රතිපත්තිවල පිහිටන්න, ඒ වගේම දානමාන ආදී කටයුතු කරන්න, දුගී මගී යාතකීන්ට දානමාන ආදී කටයුතු කරන්න. ඔබේ හිත ශක්තිමත්ව තිබීම ඕනෑම දෙයකට මුහුණ දීම සඳහා එය පහසුවක් වෙනවා. හැම වෙලෙම සිත ශක්තිමත් කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඔබට යම් ගැටලුවක් රොස්සේ සම්බන්ධයෙන් තියෙනවා නම් වෙලාකොලේ අමතන්න. වෙලාකොලේ සඳහා පිළිතුරු ලබා දීමට සූදානම් ලංකාවේ හෝ විදේශගතව සිටින ඕන කෙනෙකුට ඒ සඳහා අපි උපකාර කරන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. තෙරුවන් සරණයි.